ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් තියෙනවා. ඉතින් ඒ අවාසනාවන්ත සිද්ධියත් එක්කම කුවේට් වල ඉන්න ඕගොල්ලන්ට තවත් වැදගත් තොරතුරු කීපයක් තියෙනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අවසාන වෙනකම් බලලා ඔබේ අදහසක් තියෙනවා කමෙන්ට් කරගෙන යන්න. ඉතින් සමහරක් විට මේ වීඩියෝ එක බලනකොට ඔයාටත් හිතෙයි ඇත්තටම මෙහෙම මිනිස්සුත් මේ රටවල ඉන්නවාද කියලා. ඉතින් කොහොම හරි ඉතින් කතාව අහලා බලමු. CCTV සම්බන්ධයෙන් විශේෂ පණිඩක් නිකුත් කරලා තියෙනවා. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ 2015 අංක 61 දරන නීතිය යටතේ ආරක්ෂක නිරීක්ෂණ කැමරා අනිවාර්යෙන් ස්ථාපනය කිරීම පිළිබඳ ව්‍යාපාර හිමිකරුවන්ට සහ ක්‍රියාකරුවන්ට මතක් කිරීම අලුත් කරා කියන ප්‍රවෘත්තිය තමයි සටහන් වෙන්නේ. ඉතින් මෙතන සටහන් කරලා දෙනවා CCTV වල අනිවාර්යෙන් දින 120ක අන්තර්ගතය තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ නීතිය අදාළ වෙන කාණ්ඩ සටහන් කරලා තියෙනවා. බැංකු නේවාසික සංකීර්ණ සමුපකාර සමිති, වාණිජ සහ සාප්පු සංකීර්ණ, හෝටල් සහ හෝටල් මහල් නිවාස, යෝන් මධ්‍යස්ථාන, ක්‍රීඩා හා සංස්කෘතික සමාජ, රන් හා ස්වර්ණාභරණ වෙළඳසැල්, සාප්පු සවාරි සහ විනෝදාශ්‍ර මධ්‍යස්ථාන, රෝහල් සහ වෛද්‍ය සායන, ඉන්ධන පිරවුම්මල්, මුස්ලිම් පල්ලි සහ අනෙකුත් පූජනීය ස්ථාන, කාර්මික ප්‍රදේශ මේ නීතියට ඇතුළත් කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් මෙතන සටහන් කරලා තියෙනවා රෙගුලාසිය යටතේ කිසිදු වෙනස් කිරීමක් හෝ වෙනස් කිරීමකින් තොරව නිරීක්ෂණ දින 120ක් අනිවාර්යෙන් රඳවාගත යුතුයි කියලා. ඉතින් නිතිමතා කැමරා නඩත්තු කිරීමක් කරනවා නම් අදාළ ආරක්ෂක උපකරණ ක්‍රියාකාරීව සහ යාවත්කාලීනව පවතින බව සහතික කිරීමට අනිවාර්ය කියලා පුවතකුත් සටහන් කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව කාට හරි අපහැදිලිකමක් තියෙනවා නම් 255 80යි 88යි 88 කියන WhatsApp හරහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ විය හැකියි කියන පොත් තමයි සටහන් වෙන්නේ. ඉතින් කුවේට් වල ඔබේ ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ CCTV හයි කරලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ ගැන දැනුවත් වෙන්න. ඉතින් කුවේට් නව සහල් සේවාව සමග රියදුරු බලපත්‍රය ඔබේ දුරකථනයෙන් බා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා සටහන් කරනවා. ඉතින් මෙතන සටහන් කරලා තියෙන්නේ ඔයාට සහල් ඇප් එක එහෙම තියෙනවා නම් ඉතින් නව ඩිජිටල් සේවාවක් දියත් කරලා තියෙනවලු. ඉතින් එමගින් මෝටර රථ හිමියන්ට සහල් යෙදුම හරහා තම රියදුරු බලපත්‍රයේ පිටපතක් තමන්ගේ දුරකථනයට බාගත කරගන්න පුළුවන් කරන්න කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ තමන්ගේ ලයිසන් එකේ කොපියක් තමන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියන පුවතත් සටහන් කරලා තියෙනවා. ඉතින් කුවේට් රටේ මොනතරම් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරත් සමහර උත්සාහ කරනවා මේ රටවල් වලට මේ රටේ තහනම් කරපු මත්ද්‍රව්‍ය රැගෙන එන්න. ඒත් එක්කම තහනම් කරපු දේවල් ගොඩක් රැගෙන එන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් මොන දේවල් ගේන්න උත්සාහ කරත් දේශ සීමාවේදී හෝ ගුවන්තොටුපළේදී ඔවුන් අත්අඩංගුවටපත් වෙනවා. ඉතින් දේශ සීමාවේදී ඉන්දියන් ජාතිකයෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් ඔහු මේ රටට දුම්කොළ කිලෝග්‍රෑම් 18ක් පමණ අරගෙන එන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ දුම්කොළ කිලෝග්‍රෑම් 18ම ඔහු පදවාගෙන ආපු වාහනේ ඉතාමත් සූක්ෂම ලෙස පසුපස ආසනවල යට මැදිරිය සංගවලා තියෙනවා කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි දේශ සීමාවේ ආරක්ෂක අංශ විසින් රේගෝ විසින් මේ පුද්ගලයාව අත්අඩංගුවට අරගත්ත කියන ප්‍රවෘත්තියක් සටහන් කරලා තියෙනවා. ඉතින් සැකකරුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට යොමු කිරීමට සියලු කටයුතු ආරම්භ කරා කියන පුවතත් සටහන් කරලා තියෙනවා. ඉතින් මෙතනින් කියලා තියෙනවා දේශ සීමාව හරහා හෝ කිසියම් ආකාරයෙන් මේ රටවල් වලට කිසිම දෙයක් අරන් එන්න આવොතින් ඒ අදාළ සියලු දේවල් අත්අඩංගුවට අරගෙන නිසි දඬුවම් ලබා දෙනවා කියන පුවත තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතාමත් අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වෙනවා. ඉතින් 2026 මාර්තු 19 වෙනි දින බරෝපකරණ හිමිකරුවෙක් සමග නඩත්තු කටයුතු කිරීමක් සඳහා අල් සාල්මි කාන්තාරයට
ගිය ඉන්දියානු පදිංචිකරුවෙක් අතුරුදහන් වෙලා කියලා තියෙනවා. ඒත් එක්කම ඒ ගිය කණ්ඩායම නැවත පැමිණෙන විට මේ පුද්ගලයා සිටියේ නෑ කියලා තමයි කියන්නේ. ඉතින් කොහොමාරි මේ අවාසනාවන්ත සිද්ධියත් එක්කම මේ ගැන පරීක්ෂණයක් ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මෙහිදී හිලි වෙලා තියෙන කරුණ ඇහුවොත් පුදුම හිතෙනවා. ඉතින් කොහොමාරි මෙතන අත්අඩංගුවට ගත්ත කෙනා මේ සැකකරුගේ පුතා. ඉතින් පුතාව තමයි මේ විදියට පාපොච්චාරණය කරලා තින්නේ. කොහොමාරි අර ඉන්දියන් ජාතිකයා දොබකරේ වැටිලා තියෙනවා. වැටුණාන් පස්සේ මෙයාව මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් මරණයට පත් වුණාට පස්සේ ඊට පස්සේ මේ තාත්තා පුතයි ඒ මියගිය පුද්ගලයාගේ සිරුර සල්මි කාන්තාරයේ දුර තැනකට අරන් ගිහිල්ලා තියෙනවා. ඉතින් දුර තැනකට අරගෙන ගිහිල්ලා වලලලා තියෙනවා. ඉතින් වල දාලා කොහොමාරි මේගොල්ලෝ මේ සියලු දේවල් සාක්ෂි මකන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් කොහොමාරි මේක උඩ ඇහිලා තියෙනවා. ඉතින් උඩ ඇහිලා කොහොමාරි මේ ගැන සැකකරුවෙක් හැටියට පුතාවත් අඩංගුවට ගත්තන් පස්සේ පුතා කියලා තියෙනවා අපි මේ වගේ දෙයක් තමයි කරේ තාත්තත් එක්ක මේ සිද්ධිය අට ගන්න මේ පුද්ගලයාව ගෙනහිල්ලා වැරළුවා කියලා. ඉතින් මේ පළවෙනි සැකකරු අත්අඩංගුවට ගත්තත් දෙවෙනි සැකකරු කුවේටෙන් පලා ගිහිල්ලා කියලා තියෙන්නේ. ඉතින් දෙවෙනි සැකකරුවත් අත්අඩංගුවට ගන්න උත්සාහයන් දිගටම කරගෙන යනවා කියලා තමයි කුවේට් ආරක්ෂක අංශය දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ සිද්ධිත් මේ රටවල වාර්තා වෙනවා. ඉතා අවාසනාවන්ත සිද්ධියක්. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි තැනක රැකියාව කරලා අපි කට්ටියත් එක්ක කොහේ හරි ගිහිල්ලා අපිට මොනවා හරි දෙයක් කරදරයක් වුණොත් ඉතින් අපේ සිරුරත් ওই විදියට කාන්තාරවල කොහේ හරි වල්ලා දානු වගේ කතාවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් කොහොම හරි වැඩේ වැරදිලා තියෙනවා. කොහොම හරි මේ වෙනකොට එක් පුද්ගලෙක් අත්අඩංගුවට අරගෙන අනිත් පුද්ගලයාවත් අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් මේ පුද්ගලයාවත් මේ රටේදීම අත්අඩංගුවට ගන්නේ. මේ රටෙන් පලා ගිහිල්ලා තිබුණොත් ඉතින් ඒ ගැන නීති මාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කරයි කියන විශ්වාසය තියෙනවා. ඉතින් වෙනස් ආකාරයකින් තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරේ. දැනුවත් වෙන්න තව කෙනෙක්ව දැනුවත් කරන්න පරිස්සමින් ඉන්න. මුස්සර්ණයි හැමෝටම.